දැන් මාත් එක්ක අවුරුද්දේ ලොකුම ෂූ කලෙක්ෂන් එක බලන්න. මෙහෙම කිව්ව ගමන් ගොඩක් අය දන්නවා මම මේ කියන්නේ මොකක් ගැනද කියලා. ඔව්. K+ කොළඹ ඉන්ටර්නැෂනල් ෂෝ ෆෙයා එක 2025 අවුරුද්දටත් අද පටන් ගත්තා. අද ඉඳන් ඔක්තෝබර් 31 වෙනිදා වෙනකන් සුපුරුදු විදිහටම කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී තමයි ෂෝ ෆෙයා එක පැවැත්වෙන්නේ. උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් ෂෝ ෆෙයා එක තියෙනවා. ඉතින් පටන් ගත්ත දවසේම මම ගියා ඔයාලට මේ විස්තර ගේන්න බලාගෙන. මට මතක නැහැ ගිය අවුරුද්දේ ටිකට් එක කීයද කියලා. හැබැයි මේ අවුරුද්දේ ටිකට් එක රුපියල් 50යි. ඒ වගේම මේ ටිකට් එක කූපන් එකක් විදිහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ඩීටේල්ස් ලියලා ඩ්‍රොප් බොක්ස් එකට කූපන් එක දාලා එන්න අමතක කරන්න එපා. පේනවනේ ඇතුළට ගිය ගමන් මේ පේන දර්ශනයෙන් ඔයාලට හිතාගන්න පුළුවන් කොච්චර ලොකු ෂෝ කලෙක්ෂන් එකක් තියෙනවද කියලා. ඒ වගේම පළවෙනි දවසේ කියලා නෑ ලොකු සෙනගක් ඇවිත් හිටියා. මම මේ වීඩියෝ එක ගොඩක් එඩිට් කරන්නේ නැහැ. ලේඩීස්, ජෙන්ට්ස්, කිඩ්ස් සහ බෑග් කලෙක්ෂන් ටික වෙන වෙනම වෙන් කරලා තියෙනවා විතරයි. හැබැයි මම මේ කියපු පිළිවෙලට නම් නෙවෙයි තියෙන්නේ. බලන්නකෝ මෙතන රුපියල් 1000 විතර ඉඳන් ඔයාලට වෙඩින් එකකට, පාටි එකකට දාන්න පුළුවන් ලස්සන හීල්ස් තියෙනවා. ඒ කියන්නේ උත්සව වලට, පාටි වලට, සාමාන්‍ය ගමනකට, බිමනකට, ට්‍රිප් එකක් යන්න එකින් හැම ගමනක් බිමනකටම ඔයාට හරියන සපත්තු, සෙරෙප්පු, හීල්ස්, කෝට් ෂූස් මේ හැමදේම ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ගිය අවුරුද්දේත් මගේ වීඩියෝ එකට සමහර අය කමෙන්ට්ස් කරලා තිබ්බා. ඒගොල්ලන්ට සමහර ඒවා හොඳ නැහැ එහෙම කියලා. එක අයගේ අත්දැකීම විවිධාකාරයි. හැබැයි මම ගිය අවුරුද්දේ ගත්ත සපත්තු දෙක මම තාම පාවිච්චි කරනවා. ඒක නිසා සමහර අයට විවිධාකාර එක්ස්පීරියන්ස් ඇති. ඒ නිසා ඉතින් ඔයාලා ගිහිල්ලා බලලා ඔයාලට හොඳයි කියලා හිතන දේ ගන්න. හැබැයි මේ මෙතන තියෙන මේ පේනවනේ රුපියල් 1000යි. මං හිතන්නේ පාටි එකකට, වෙඩින් එකකට වගේ ලොකු ගාණක් දීලා වෙනස් කරලා සපත්තු දෙකක් ගන්නවට වඩා මේ වගේ මෙන්න මේ දවස්වල ඔයාලට වෙඩින් එකකට එහෙම යන්න තියෙනවා නම් සපත්තු දෙකක් ගන්න හොඳම තැන තමයි K+ ෂෝ ෆෙයා එක. මේ රේනේ හරිම ලස්සන හීල්ස් කලෙක්ෂන් එකක්. ඒක ඒ කාටවල ටික හරිම ලස්සනයි. මම මේ ගොඩාක් ඒවායේ ප්‍රයිසස් ඔයාලට පේන විදිහට පෙන්වන්න උත්සාහ කරනවා. මොකද මේවා එකින් එක කියන්න බෑ. ඒ තරම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ නිසා එකින් එක කියන්න බෑ. මම ඔයාලට පේන විදිහට දාන්න උත්සාහ කරන්නේ ඒක නිසා. ඒ වගේම තමයි අද පළවෙනි දවසේ ඉඳලා හරිම ලස්සනට පිළිවෙලට මේගොල්ලෝ එක ඩිසයින් වෙන් විදිහට තියලා තිබුණා. එක දවසක් යනකොට ඔක වෙනස් වෙනවා. මොකද හැමෝම ඇවිල්ලා බලලා තැන් වලින් තියලා එහෙම කරනවා. ඉතින් ඒගොල්ලෝ කරා වගේ මමත් පුංචි ඉල්ලීමක් කරනවා. මොකද ඔයගොල්ලෝ ගිහිල්ලා ගන්නවා නම් ඔයාලා අරගෙන බලන සෙරෙප්පු දෙක එතනින්ම තියන්න. එතකොට ඊගාවට ඒ දේ හොයන කෙනාට ඒක බලා ගන්න ලේසි. යනකොටම ඔයාලට USB බෑග් එකක් හම්බෙනවා. ඉතින් ඒ බෑග් එකත් අරගෙන ගිහිල්ලා එතකොට අතින් කටින් එල්ලගෙන එන්නේ නැතුව බෑග් එකට දාගෙන ඔයාලට ඕන සපත්තු, සෙරෙප්පු ඕන තරමක් ගන්න පුළුවන්. ටිකක් ලොකු බෑග් එකක් ඒගොල්ලෝ දෙනවා. විවිධාකාරයේ ඩිසයින් වල සපත්තු, සෙරෙප්පු මෙතන තියෙනවා. මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් එළියේ දකින්නේ නැති විදිහේ ඩිසයින් එකක්. මෙන්න මේ දෙකට නම් හරිම ආසයි. මේක හරිම ලස්සනයි. ඒ වගේම දාලා බලුවා හරිම කම්ෆර්ටබල්. හරිම ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙනවා මේ දෙක දැම්මට පස්සේ. ඊට පස්සේ මෙන්න මේ තියෙන මේවත් සාමාන්‍ය වෙඩින් එකකට, පාටි එකකට වගේ දාන්න පුළුවන් මේවා. ඊට පස්සේ මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩි ෂෝස් මං හිතන්නේ මේවා මම දැකලා තියෙනවා ගොඩක් අය දානවා. ඉතින් ඒවා දාන්න ආසයිට, ඒ වගේ ඒවත් එක කම්ෆර්ටබල් අයට ඒ වගේ කලෙක්ෂන් එකකුත් තියෙනවා. මෙන්න මේක තමයි මට මේ පාර ෂෝ ෆෙයා එකේ තිබ්බ හොඳම කලෙක්ෂන් එක. ඒකට හේතුව මේක ඩොක්ටර් වෝක් කියලා බ්‍රෑන්ඩ් එකක්. විශේෂත්වය තමයි මේ ස්ලිපර්ස් දෙක හරිම කම්ෆර්ටබල්.
මං වගේ සෙරපු දෙකක් දාගෙන වැඩිපුර ඇවිදින්න බැරි කෙනෙකුට විලුඹ කැක්කුම එන කෙනෙකුට වගේ මෙන්න මේක සාමාන්‍ය භාවිතයට හරිම හොඳ සෙරපු දෙකක් මන් දාලා බැලුවා. හරිම කම්ෆර්ටබල්. අනිවාර්යෙන්ම ආයෙත් යනවා එකෙන් දෙකක් අරගෙන එන්න. මේ තියෙන්නේ ඔෆිස් එකට සාමාන්‍ය හීල්ස් පාවිච්චි කරන්න බැරි අයට, එහෙම නැත්නම් සාමාන්‍ය ගමන් අම්මලාට ඒ වගේ දාන්න පුළුවන් ඒවා. ඉතින් මං කිව්වා වගේම එකී මෙකී නොකී හැම වර්ගයේම සපත්තු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ගිහිල්ලා බලලා තෝරලා ඔයාලට ගන්න පුළුවන්. ස්ලිපර්ස් ඒ වගේම මම මේ කියන්නේ මේ ඔෆිස් දාන්න, ගමනකට බිමනකට දාන්න විතරක් නෙවෙයි, ගෙදරට දාන්න සෙරප්පු දෙකේ නම මෙතන තියෙනවා. ඔයාලට රුපියල් 590 590 වගේ විතරයි නම් මම මෙතන ගන්න පුළුවන්. හරියටම මතක නෑ ලෝවස්ම ප්‍රයිස් එක කීයද කියලා. හැබැයි 590 හෝ 550 සමහර විට ඊටත් අඩු වෙන්න පුළුවන්. මොකද මම රබර් සෙරප්පු තියෙන පැත්තට ගියේ නැහැ. ඒක නිසා ඒවයි ගණන් කොහොමද කියලා මට හරියටම මෙන්ෂන් කරන්න බෑ. මොකද ඒ තරම් ලොකු කලෙක්ෂන් එකක් මෙතන තිබුණා. පළවෙනි දවසේ මම ගියේ. පළවෙනි දවසේ කියලා නෑ, ඒගොල්ලෝ ලොකු ස්ටොක් එකක් දාලා තිබුණා. එකින්ද එකින් එක වීඩියෝ කරන්න එහෙම බෑ. මේ තියෙන්නේ තනින් තනින් මං ගත්තු වීඩියෝස්. මේ ගොඩක් ඩිසයින් සමහර විට මේකේ නැතුව ඇති. ලොකුම කලෙක්ෂන් එක තිබ්බේ ලේඩීස් ෂූස් වල. පේනවනේ තාමත් වීඩියෝ එක ඉවර නෑ. ඒ කියන්නේ ලේඩීස් ෂූස් ඉවර නැහැ පෙන්නලා. ඒකට ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු ලේඩීස් ෂූස් කලෙක්ෂන් එකක් තිබ්බද කියලා. ෂූස් විතරක් නෙවෙයි, අනික මෙතන බෑග්ස් කියන්නේ ස්කූල් බෑග්, හෑන්ඩ් බෑග්, පර්සි, මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. බෙල්ට්, ට්‍රැවලින් බෑග්ස්, මේස්, මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒ හැම දෙයක්ම වීඩියෝ වලින් මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි හැමදේම කිව්වට හැමදේම නෙවෙයි වෙන්නත් පුළුවන්. මම කිව්වා වගේම තනින් තමයි මම වීඩියෝස් ගත්තේ. මොකද පුළුවන් තරම් ඩිසයින් ලොකු ප්‍රමාණයක් කවර් කරන්න පුළුවන් විදිහට මම වීඩියෝස් අරගෙන ආවා. ඉන් එක ගණන් කියන්නත් බැරි නිසා මෙන්න මේ ටික තමයි මම සාමාන්‍යයෙන් ෂූ කෑයකේ වැඩිපුරම කැමති කොටස. බූට්ස් ටික පටන් ගත්ත දවස් නිසා වෙන්නේ නැති ලොකු කලෙක්ෂන් එකක් මේගොල්ලෝ උඩින් නම් තියලා තිබ්බේ නැහැ. ඒ වුණාට මේගොල්ලෝ තව සාමාන්‍යයෙන් එක්සිබිෂන් එක ඉවර වෙනකම් බූට්ස් ඉවර වෙන්නේ නැහැ. මම ඒක හොඳට දන්නවා. මොකද මම ගිය අවුරුද්දේ එක්සිබිෂන් එකේ අවසාන දවස් ගියා. එතකොටත් මේ කලෙක්ෂන් එකේ මේගොල්ලෝ ගාව ස්ටොක්ස් තිබුණා.
මං කිව්වනේ මං වීඩියෝ එක ගොඩක් එඩිට් කරන්නේ නැහැ කියලා. ඔන්න ලේඩීස් සාමාන්‍යයෙන් ඔෆිස් දාන එහෙම නැත්නම් සාමාන්‍ය ගමන්ට බිමන්ට දාන කලෙක්ෂන් එක ඉවරනාට පස්සේ මේ තියෙන්නේ ඩෙක් ෂූස් කලෙක්ෂන් එක. මේකෙත් ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ඒ වගේම මං කිව්ව විදිහටම ඔයාලට ගණන් පේන විදිහට මම වීඩියෝස් ගන්න උත්සාහ කරා. මොකද එතකොට ඔයාලට අදහසක් ගන්න ලේසි. හැම එකේම ගණන් කියන්න බෑ. හැම එකම මට පෙන්වන්න බෑ. ඒ තරම් කලෙක්ෂන් එකක් තිබ්බ නිසා. ඉතින් ඩිසයින් ටික ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට සහ සමහර අයිටම්ස් වල දාල අදහසක් ගන්න පුළුවන් විදිහට මම ඔයාලට ඒ හැමදේම පෙන්නලා තියෙනවා. ලොකු ෂූස් කලෙක්ෂන් එකක් තිබුණා. ඩෙක් ෂූස් කලෙක්ෂන් එකක්. ඉතින් ඔයාලට ලස්සන හොඳ දෙකක් තෝරලා බලලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒවා හරිම ලස්සනයි. ඉතින් ගණන් බලලා ඔයගොල්ලන්ට හරියන පාටවල් බලලා මෙන්න මේකේ කළු පාට දෙකක් තමයි මම ගිය අවුරුද්දේ ගත්තේ. මම කිව්වා වගේම මම තාම මේ දෙක පාවිච්චි කරනවා. ජිම් එකට දාන්න, හවසට ඇවිදින්න යන්න දාන්න, ට්‍රිප් එකක් යන්න, මේ හැම එකටම දාන්න පුළුවන් ඒවා මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. අනිත් එක තව ගොඩ දවසක් තියෙන නිසා හරියටම මම හිතන්නේ අද 11 දවස් 20කට ආසන්න කාලයක් තියෙනවා. ඒකින්ද ඔයාලට නිදහසේ ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් BMICH එකේ SLECC එකේ තියෙන ඕනම ප්‍රදර්ශනයක් එහෙම නැත්නම් සේල් එකක් වගේ දෙයකට යද්දී ඔයාලට සතිය දවසක යන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. මොකද එතකොට සාමාන්‍ය ප්‍රමාණයට වඩා පොඩ්ඩක් සෙට් අඩු හින්දා. හරි. දැන් ඔන්න බෑග් කලෙක්ෂන් එක පටන් ගත්තා. ස්කූල් බෑග්, හෑන්ඩ් බෑග්, traveling bag, මේ වගේ side bag, ඊට පස්සේ leather bag, purse, හැම වර්ගෙම බෑග් වර්ගත් මෙතන තියෙනවා. පේනවනේ ගෑන් ළමයිට පිරිමි ළමයිට මේ දෙගොල්ලන්ටම හරියන්න බෑග්ස් තියෙනවා. side bag එක එක ඩිසයින්, මේ ඩිසයින් වලට වෙන වෙනම prices තියෙනවා. මේ තියෙන leather bag ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. පේනවනේ මෙන්න මේ බෑග් එක රුපියල් 2250යි. හෑන්ඩ් බෑග් එක ඉතින් ඒ වගේ බෑග් එක සමහර විට ඒ වගේ කාලයකට ගොඩක් ලාභයි. මේක 1750ක් හරි 1250ක් හරි මට හරියට මතක නැහැ. මේ වගේ ගොඩක් ඩිසයින් තියෙනවා. බෑග් වල නම් ඩිසයින් වෙන් කරලා තිබුණ නැහැ ගොඩක් ඒවා. එක ප්‍රයිස් රේන්ජ් එකේ ඒවා එකට දාලා දෙනවා. ඒක නිසා ඔයාලට තෝරලා කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පර්ස්, පොඩි ඒවා, ලොකු ඒවා, පොකට් කීපයක් තියෙන ඒවා, තනි පොකට් එක ඒවා, ඒ වගේ ගොඩක් ඒවා ඔයාලට තෝරලා බේරලා මෙතනින් ගන්න පුළුවන්. පාට ගොඩක් තිබ්බා, ඩිසයින් ගොඩක් තිබ්බා, ස්ටොක් ගොඩක් තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. දවස් 20ක්ම තියෙනවා ඔයගලන්ට ගිහිල්ලා නිදහසේ තෝරලා බේරලා ගන්න පුළුවන්. මොකද මං කිව්වා වගේම මේගොල්ලන්ගේ ස්ටොක් නම් ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. කොච්චර දවසක් එක්සිබිෂන් එක තිබ්බත්, ෂෝ ෆෙයා එක තිබ්බත් අනිවාර්යෙන්ම ස්ටොක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දේ BOC එකෙන් ඇවිල්ලා තිබුණා. ඒගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් ෆැසිලිටි එක එතනදි දෙනවා. ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ සමහර සෙග්මන්ට් වලට දිනුම් ඇදීමක් කරනවා. මං කිව්වා වගේම ටිකට් එකේ කූපන් එක අනිවාර්යෙන්ම ඩ්‍රොප් බොක්ස් එකට දාලා නමතක කරන්න එපා. ඒක සමහර විට ඔයාලට වාසනාව ගෙන දෙයක් වේවි. මං කියවනේ හැම වර්ගෙම බෑග් තියෙනවා කියලා. හැම වර්ගෙම කියන්නේ හැම වර්ගෙම බෑග් තියෙනවා. ඉතින් ඔයාලට 950යි ඉඳන් මේ තියෙන බෑග්ස් 950යි. ඊට පස්සේ 4000කට 5000කට වගේ රේට් එකකට යනකම් විවිධාකාරයේ බෑග් තියෙනවා. ලෙදර් බෑග් තමයි මම හිතන විදිහට මට මතක විදිහට වැඩිම ප්‍රයිස් රේන්ජ් එකකට තිබ්බේ ලෙදර් බෑග් කලෙක්ෂන් එක.
ස්කූල් බෑක් නම් ගොඩක් ගණන් අඩුවට තිබුණා විශේෂයෙන්ම අලුත් අවුරුද්දට අලුතෙන් ස්කෝල්ට බාර දෙන්න බාල ඉන්න එමනැත්තං අලුත් පන්තිවලට බබාලට ස්කූල් බෑග් ගන්න ඕනයට මෙන්න මේක හොඳ අවස්ථාවක් මෙතන තියෙන බෑග්ස් සාමාන්‍යෙන් ගොඩක් හොඳ බෑග් තියෙනවා බොහොම අඩු ගණන්වලට ගන්න පැල් 1500 විතර වගේ ඉඳං ස්කූල් බෑග්ස් තියෙනවා ඒ වගේම පොඩ්ඩන්ට මෙන්න මේ වගේ කියුට් පර්ස් පෙන්සිල් කේස් මේ පේනානේ එක විදිහේ ඩිසයින් ගැන්නමයිට පිරිමිදමයිට ලොකු අයට පොඩි අයට මේ හැමෝටම හරියන්න මෙතනින් ඔයාලට තෝරලා ගන්න පුළුවන් වීඩියෝ එක දිගටම බලාගෙන යන්න මම එක දිගටම කතා කරන්න නෑ මොකද එකම විස්තර ටික අයයි කියන්න ඕනේ නෑනේ ඔයාලට බලලා තේරුම් ගන්න පුළුවන් ගණන් බලා ගන්න පුළුවන් ඩිසයින් බලා ගන්න පුළුවන් ඔන්න දැන් මේ මෙන්ස් කලෙක්ෂන් එක පැත්තේ තමයි මං ඉන්නේ හැබැයි මේ තියන්නේ මෙන්ස් කලෙක්ෂන් එක අග ඉඳක් මුලට මොකද මං එක පැත්තකින් මුල ඉඳන් අගට වෙනකම් බලාගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් අග ඉඳන් මුලට තමයි ආවේ ඒක නිසා මේ මෙන්ස් කලෙක්ෂන් එකෙත් මං ගොඩාක් ප්‍රයිසස් පේන විදිහට ඩිසයින් ටික පේන විදිහට වීඩියෝස් ගත්තා මොකද එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද කියලා තියෙනවා රුපියල් 950 මට මතක විදිහට අර සාමාන්‍යයෙන් මේ දවස්වල ගොඩාක් වැස්සට සහ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ගොඩක් අය රබර් ඔෆිස් වෙයාර්ස් වලට පුරුදු වෙලා ඉන්නවනේ අන්න ඒ වල ඉඳන් සෙරෙප්පු දෙකේ ඉඳන් හැමදේම හැම වර්ගයකම ෂූ කලෙක්ෂන් එකක් මෙන්ස් කලෙක්ෂන් එකෙත් තිබුණා මේ පේනානේ ඉතින් හැම ජාතියෙම තියෙනවා ඒ වගේම තමයි ජෙනුයින් ලෙදර් කලෙක්ෂන් එක සාමාන්‍යෙන් ලෙද එකක් ගන්නවට වඩා ටිකක් රීසනබල් ප්‍රයිස් එකට ගන්න පුළා විදියට ලෙද කලෙක්ෂන් එකක් තිබුණා ඩෙක් ෂූස් සිපර්ස් ඔෆිස් වෙයාර්ස් මේ හැමදේම මෙන්ස් කලෙක්ෂන් එකෙත් තියෙනවා මෙන්න මේ වගේ ඔෆිස් වෙයාර්ස් ගොඩක් රීසනබල් ප්‍රයිසස් වලට මේ තියෙන්නේ මේ වගේ ඩිසයින් කීපයක්ම තිබුණා මං කිව්වා වගේම අනිවාර්යෙන්ම ස්ටොක් නම් ඉවර වෙන එකක් නෑ මේ තියෙන්නේ ජෙනුයින් ලෙදර් කලෙක්ෂන් එක මේක ඇතුළ හරිම සුව පහසුයි මං බැලුවා හරි කම්ෆර්ටබල් විදිහට තමයි ඇතුළ තියෙන්නේ වෙල්වෙට් රෙද්දෙන් ඇතුළ කරලා තියෙන්නේ ඒක නිසා කකුලට හරිම සුව පහසු විදිහට තියෙනවා එක හිදා ලෙදර්ස් වලට කැමති කට්ටියට ජෙනුයින් ලෙදර්ස් වලට කැමති කට්ටියට එතනින් ලෙදර් සපත්තු ගන්නත් පුළුවන් ඔෆිස් කලෙක්ෂන් එක නම් ගොඩක් තිබුණා මං කිව්වා වගේ මං හිතන්නේ මං මෙන්ස් කලෙක්ෂන් එක පැත්තේ ගොඩක් ඒවායි වීඩියෝස් අඩුයි මේ තියෙන්නේ මං අර කිව්වා රබර් ෂූස් පස්සේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගමනකට බිමනකට දාන කැෂුවල් ෂූස්
මේ වගේ ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තිබ මඟර කිව්ව විදිහටම එහින් මෙහින් තමයි වීඩියෝස් තියෙන මොකද ඒ තරමට වීඩියෝස් තියෙන මංහිතන විදිහට මේ වීඩියෝ එකක් ගොඩාක් දිගවෙයි ඒ තරම් කලෙක්ෂන් එකක් තියෙනවා තරම් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඒක නිසා ඔක්කෝම වීඩියෝස් ගන්න බෑ ඔක්කොගේම ප්‍රයිසස් කියන්න බෑ එනිස තමයි ඔයාලට අදහසක් ගන්න පුළුවන් විදියට පුළුවන් උපරිමෙන් මම මෙන්න මේ වීඩියෝ එක කරලා තියෙන්නේ ඉතින් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය තමයි තියෙන්නේ වෙන විදිහකටකිවොත් SLECC එකේ ලේක් හවුස් එක ඉස්සරහා තමයි මේක තියෙන්නේ අද පටන් ගත්තේ කියන්නේ අද 11 පටන් ගත්තේ ඔක්තෝබර් 31 වෙනකම් තියෙනවා උදේ 10 ඉඳන් රාත්‍රී 10 වෙනකම්ම තියෙනවා ඔයාලට ගිහිල්ලා බලලා කරලා ගන්න පුළුවන් කාඩ් වලින් පේමන්ට් කරන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගන්න ටිකට් එක කෝපන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දිනුම් ඇදීමක් වෙනවා මේක තනි දිනුම් ඇදීමක් නෙවෙයි මං හිතන විදිහට මොකද මං ඉද්දිත් එතන දිනුම් ඇදීමක් වුණා ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය කිහිපයකට සැරයක් ඩ්‍රොප් බොක්ස් එකෙන් කෝපන් එකක් දිනුම් අදිනවා එතකොට එතනින් ඔයාලට යම්කිසි තෑග්ගක් දිනා ගන්නත් පුළුවන් ඔන්න ඔහොම තමයි විස්තර මේ තියෙන්නේ ස්කූල් ෂූස් මේවට ලොකු ඩිස්කවුන්ට් තියෙනවා සයිස් එකෙන් සයිස් එකට ඩිස්කවුන්ට් හම්බෙනවා ඒක නිසා ස්කෝල සපත්තු අඩුවට ගන්න හොයන කෙනෙකුට ඒව ගන්නත් පුළුවන් සුදු කළු දෙවර්ගයම තිබුණා ඒවගේම පුංචි බබාලට ෂූ කලෙක්ෂන් එකක් තිබ්බා ගෑන් ළමයිට පිරිමි ළමයිට දෙගොල්ලන්ටම ලොකු ප්‍රමාණයක් තිබුණා කැනෙ වර්ග ගොඩාක් තියෙනවා ඒවගේම මඟර කිව්ව වගේ හැමදාම මෙගොල්ලන්ගේ ස්ටොක් ඉවර වෙන්න කවදාවත් එක්සිබිෂන් එක සේල් එක ඉවර වෙනකම් පෑ එක ඉවර වෙනකම් ඒ නිසා බයනතුව පොඩි බාලටත් ගන්න පුළන් ඒවගේම මේස් තියෙනවා හැම වර්ගයකම මේස් රුපියල් 215 වෙයිනම් හැම වර්ගයකම මේ සොහට මෙතනින් ගන්න පුළුවන් ඒවගේම තමයි ට්‍රවලින් බෑග් තියෙනවා ඒවත් ඔයාලට ගන්න පුළුවන් මට මගේ පැත්තට ගිය නැහැ එක නිසා ගණන් ගැන මට අදහසක් නෑ ඔයාලට ඒවත් බාලා කරලා ගන්න පුළුවන් සුට් කේසේම ඕනෙ කට්ටිය ඉන්නවනම් කොහොමාරි මේ තියෙන්නේ අන්තිමට එක්සිට් එක ගාවිදම් මං ගත්තු වීඩියෝ එක පේනවනේ කොච්චර ලොකු සෙනගක් ඉන්නවද කියලා ඉතින් කන්න බොන්න දේවලුත් ඔයාලට එළියේ තියෙනවා කාලා බීලා සපත්තු සෙරෙප්පු අරගෙන එන්න පුළුවන් එහෙනම් අදට මං ගිහින් යන්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා